කාලෙකට පස්සේ මට අනුරාධපුර කෝට් කම්ප්ලෙක්ස් එකට යන්න ඔපචුනිටි එකක් හම්බෙනවා. ඉතින් මේ වීඩියෝ එක අතරතුර මම හිතුවා ඔයාලා නිතරම අහන ප්‍රශ්නයක් ගැන ආන්සර් එකක් දෙන්න. How to become a lawyer in Sri Lanka? A-level වලදී ආර්ට්ස් ස්ට්‍රීම් එක තෝරගෙන ඔයාට පුළුවන් ගවර්න්මන්ට් යුනිවර්සිටි එක ලෝ ෆැකල්ටි එකට එන්ටර් වෙලා LLB ඩිග්‍රී එක හදාරන්න. ලංකාවේ LLB ඩිග්‍රී එක ඔෆර් කරන ගවර්න්මන්ට් යුනිවර්සිටිස් තුනක් තියෙනවා. කොළඹ, පේරා and ජැෆ්නා. ඉතින් ඔය යුනිවර්සිටිස් තුනෙන් එකකට ගිහින් ඔයාලට LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ශ්‍රී ලංකා ලෝ කොලේජ් එකේ ඇටර්නි ෆයිනල්ස් එක්සෑම් එක කරලා මාස 6ක් වගේ ආධුනික කාලයකින් පස්සේ නීතිඥවරයෙක් විදිහට දියුරුම් දෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි ලේසිම සහ පහසුම ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඔයා A-level ඕනෑම විෂය ධාරාවකින් CCS සාමාර්ථයක් අරගෙන O-level ඉංග්‍රීසි විෂයට C සාමාර්ථයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක කරලා සමත් වෙලා ශ්‍රී ලංකා ලෝ කොලේජ් එකේ ඇතුළත් වෙන්න. අවුරුදු 3ක වගේ අධ්‍යයන කාලයක් තමයි යන්නේ. ඉතින් පැමිණීමත් 75%ක් වගේ අනිවාර්යයෙන්ම බලනවා. ඔයාලට ලෝ කොලේජ් එකෙන් උපාධියක් නෙමෙයි හම්බෙන්නේ. නීතිඥයෙකුට තියෙන වෘත්තීයම සුදුසුකම තමයි. මේකෙදිත් ආධුනික කාලේ මාස 6කින් පස්සේ තමයි දියුරුම් දෙන්න පුළුවන්. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයා ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඔයාගේ LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඊට පස්සේ ලෝ කොලේජ් එක මගින් පවත්වනවා ලෝ කොලේජ් එකේ ස්පෙෂල් එන්ට්‍රන්ස් එක්සෑම් කියලා එකක්. ඉතින් ඒක පාස් වෙලා ඔයා ලෝ කොලේජ් එකට එන්ට්‍රන්ස් වෙන්න ඕනේ. ඊට පස්සේ ලෝ කොලේජ් එකේ ෆයිනල් එක්සෑම් එක ලියලා ඒක පාස් වෙලා මම කලින් කියපු මාස 6ක ආධුනික කාලය ගත කරාට පස්සේ එහෙම නැත්නම් අපි කියනවා ඇප්‍රෙන්ටිස් පීරියඩ් එක ගත කරාට පස්සේ ඔයාට පුළුවන් ශ්‍රී ලංකාවේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙක් කෝවරියක් විදිහට දියුරුම් දෙන්න. හරි, මම ඔයාලට සරලවම පැහැදිලි කරලා දුන්නේ ලංකාවේ ලෝය කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඔයාලට තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මේ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි කරන්නම්. හරි, දැන් අපි වීඩියෝ එකට එමුකෝ. මම දැන් ඉන්නේ අනුරාධපුර කෝට් කම්ප්ලෙක්ස් එකේ. අපි හැමෝම දන්න දෙයක් තමයි ගරු අධිකරණය ඇතුලේ වීඩියෝ කරන එක තහනම්. ඒක ගරු අධිකරණයට අපහාසයක් සේ තමයි සැලකන්නේ. ඒක නිසා මට ගරු අධිකරණය ඇතුලේ කිසිම වීඩියෝ එකක් ගෙන්න හම්බෙන්නේ නැහැ ඔයාලට. ඒක නිසා මට මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න වෙනවා. තවත් ඔයාලට වටින මේ වගේ වීඩියෝ එකක් අරන් එනකම් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. අමතක කරන්න එපා ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා තියන්න.